ආයුබෝවන් සියලුම දෙනාට අපි අද කඩවත ප්‍රදේශයේ සෝවසිටියක් අලුත් වැඩියක් කරන්න පැමිණලා තියෙන්නේ. මේ ඒ සෝවසිටියේ තත්ත්වය මේකේ අවුරුදු 10ක් 13ක් විතර මේක පරණ සෝවසිටියක්. මේකේ ඉඳ ගන්න කොටස් සහ හේතුන කොටස් වල ඩැමේජස් තියෙනවා. ඉතින් අපි මේකේ ඒ අයිතිකාර සොබසිටි අයිතිකාර මහත්මයා සහ මහත්මිය සමග අපි කතා කරලා මේකේ රෙද්ද හොයන්න බෑ. මේකට එන රෙද්දක් මේ රෙද්දේ කලර් එක මැච් කරන්න බෑ. මොකද මාකට් එකේ දැන් මේ කලර්ස් නැහැ. ඉතින් අපි ඒ හින්දා මේකට ළඟින් යන කලර් එකක් තමයි අපිට තෝරගන්න පුළුවන් උනේ. ඉතින් ඒ වගේම තමයි සොබසිටිය සියලුම පුටු පාත් වල තියෙන්නේ. යටින් ඒවා ඔක්කොම හදන්න ඕන. අපි දැන් ඒවා හදලා මේක රෙද්ද රීප්ලේස් කරනවා. මේ තියෙන රෙද්ද කලර් එක අපි දාන කලර් එක තමයි මේ කලර් එක. අපි එතකොට මේකට රෙද්ද රීප්ලේස් කරන්න ඉඳ ගන්න කොටස් වලට සහ මේ හේත් වෙන කොටස් වලට සහ තියෙන කොටස් වල ඒ ඩැමේජස් තියෙන ස්ථාන වලට පමණයි. ඉතින් බලාපොරොත්තු වෙනවා මේකට හොඳ සේවාවක් සපයලා දෙන්න. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් අපේ සේවාවක් ලබා ගන්න අවශ්‍ය නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දාලා තියෙන දුරකථන අංක ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙලා කතා කරන්න. ඉතින් දැන් මම පෙන්නන්නම් කොහොමද කියලා සෝප සෙට් එකේ අලුතෙන් අපි රෙද්ද රීප්ලේස් කරාට පස්සේ තත්ත්වය ඔන්න බලන්න. කොහොමද රෙද්ද පාටත් එක්ක මැච් කරලා අපි ඒ වගේම මේක ඩිසයින් එකකට අපි ලස්සනට සෝපා සෙට් එක අපි හදලා තියෙන ඩැමේජස් ඔක්කොම වහලා ඒ වගේම යට ඉඳ ගන්න කොටස් පාත් වෙච්ච පිච්චේවත් ඔක්කොම අපි හැදුවා. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් අපේ සර්විස් එකක් ලබා ගන්න අවශ්‍ය නම් අපි ලංකාවේ ඕන ප්‍රදේශයකට ඇවිල්ලා මේක කරලා දෙනවා. මේ අපේ නම්බර්ස් වලින් අපහ සම්බන්ධ වෙන්න. ඒ වගේම අපේ channel එකත් subscribe කරලා අපිට like කරලා ඔයගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන්න. එතකොට අපි කරන හැම වැඩක්ම අපි ඔයගොල්ලන්ට අලුත් අප්ඩේට් වෙන දේවල් අපි කරන සේවාවන් හැම දෙයක්ම ඔයගොල්ලන්ට අපි දාන්නම්. හොඳයි අපිත් එක්ක සම්බන්ධ වුණාට හැම දිනෙකටම බොහොම ස්තුතියි. Thank you.